අයිබෝන් යාළුවනේ අද අපේ රෑකෑම වෙන්නේ පිට්ටු. ඉතින් අද අපි පිට්ටු හදන්න යන්නේ හාල් පිටි වලින්. හාල් පිටි වලින් තමයි කොහොමත් පිට්ටු හදන්නේ. ඉතින් හාල් පිටි වලට පොල් වතුර ලුණු මිශ්‍ර කරලා තමයි පිට්ටුවක් ඉදෙන්න යන්නේ. ඉතින් මෙන්න බලන්න අපි ඉදෝගත්ත පිට්ටුව. ඉතින් අපි බලමු මේ පිට්ටුව කොහොමද කියලා. ඉතින් මේ පිට්ටු හදන්න හාල් පිටි ටික බෙදලා තමයි අපි ගන්න ඕනේ. ඉතින් මේ හදන පළවෙනි පිට්ටුව නම් මගේ අතින් කැඩෙනවා. ඉතින් එහෙම තමයි ඕනම දෙයක් පළවෙනි වතාවේදී හදන්න ගියාම පොඩ්ඩක් කවුල් යනවා. ඉතින් මේ අපේ ගෙදරම හැදෙන මාළු මිරිස්. ඉතින් මේ මාළු මිරිස් දාලා කරවල හොද්දක් එක්ක තමයි අද අපි පිට්ටු කන්නම ඇස්ති වෙන්නේ. ඉතින් ගෙදරම වසවිස නැතුව හදාගත්ත මාළු මිරිස් තමයි මේ ඔයාලා දකින්නේ. ඉතින් කඩෙන් ගන්නවට වඩා හැමදේම ගෙදරින් ගන්න එක අපිට වාසිදායකයි වගේම අපේ ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් යාළුවනේ පිට්ටුවක් ඉදෙන ගම. අපි බලමු මෙන්න මෙහෙමයි අපේ කැඩිච්ච පිට්ටුව එළියට ආවේ. ඉතින් තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්න. අයිබෝවන්. ඔයාලා හැමෝටම බයි බයි.